ඊළඟ ප්‍රශ්නේ තමයි මේක කරලා හම්බ වෙන රස්සා මොනවද? පාට උපාධිය වෙනකම්ම ඔයාගේ යුනිවර්සිටි කොලෙජ් එකේ ඉඳගෙන ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. right, welcome to Shinit experiment. මගේ නම ෂෙන් කවිෂ්ක. මම මේ විද්‍යාපනි යුනිවර්සිටි කොලෙජ් එකේ මේකාට්‍රොනික් අංශයෙන් HND එක හදාරමින් ඉන්න කෙනෙක්. අද කතා කරන්නේ යාපනයේ යුනිවර්සිටි කොලෙජ් එකේ විතරක් තියෙන ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි කියන කෝස් එක. මෙයාලා මේ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි කියන නම පාවිච්චි කරලා තියෙන්නේ මේගොල්ලෝගේ කෝස් එකේ ගොඩක්ම තියෙන්නේ මෙකැනිකල් ඇන්ඩ් මැනුෆැක්චරින් කියන ප්‍රොසෙස්. හරි. එතකොට ඔයාලා දන්නවා ඉන්ජිනියරින් පැත්තේ තියෙනවා මෙකැනිකල් ඇන්ඩ් මැනුෆැක්චරින් ඉන්ජිනියරින් කියලා කොටසක්. එතකොට ඒකේ HND එක තමයි මේගොල්ලෝ මේ උගන්වන්නේ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි කියලා. හරි. අනිත් කාරණාව තමයි දැන් ඔයාලට මේක HND ගන්න මේ කෙලින්ම ඩිග්‍රියක් වෙනකම් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ගැන මම ඊළඟට කියන්නම්. හරි. දැන් බලමු මේකට අයදුම් කරන්න ඕන සුදුසුකම් මොනවද කියලා. මුලින් පටන් ගන්නම්. මේක A level සහ NVQ කරපු දෙගොල්ලොන්ටම කරන්න පුළුවන්. මුලින්ම A level ගැන කියන්න. A level ඔයා ගණිතය හෝ ඉංජිනේරු තාක්ෂණය කරලා තියෙනවා නම් හදාරන්න පුළුවන්. ඊට අමතරව ආර්ට් වල සබ්ජෙක්ට් එකක් තියෙනවා දෘඪ තාක්ෂණය. ඒ දෘಢ තාක්ෂණය කියන විෂයත් එක්ක ආර්ට් කරලා තියෙන ඒත් පුළුවන්. මම හිතන්නේ දැන් වැඩි කට්ටිය එක කරනවා ඇති කියලා. ඊළඟට NVQ පැත්තෙන් ගත්තොත් මෙතන ලිස්ට් එකක් තියෙනවා මම කියන්නම්. දැන් මේ මම කියන ලිස්ට් එකේ තියෙන විෂයන් වලට අදාළව NVQ level 4 කරලා තියෙනවා නම් ඒත් ඔයාලට සුදුසුකම් තියෙනවා මේකට අයදුම් කරන්න. හරි. මැෂිනිස්ට්, වෙල්ඩර්, ටූල් ඇන්ඩ් ඩයි මේකර්, ෆැබ්‍රිකේටර් කියන්නේ මෙටල් ෆැබ්‍රිකේටර්, ප්ලාස්ටික් ප්‍රොසෙසින් මැෂින් ඔපරේටර්. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් මෝල්ඩින් වගේ මැෂින් ඔපරේට් කරන එහා සම්බන්ධ NVQ level 4 හෝ ප්‍රොඩක්ෂන් සුපර්වයිසර්. ඔය මම කියපු විෂය ධාරාවන්ගෙන් ඔයා එකක් හෝ කරලා ඔයාට NVQ level 4 සාධිකය දෙනවා. ඒත් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඊළඟට මම කියනවා ඔයාලගේ කෝස් එක කොහොමද යන්නේ කියලා. මගේ ගාව තියෙනවා මේ අපිට ප්‍රොස්පෙක්ට් එක. මේක 2024 අවුරුද්දට අදාළව අපිට දුන්නේ. හරි. මේකේ තියෙනවා ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි ගැන සම්පූර්ණ විස්තරය. සාමාන්‍යයෙන් මම මේකේ තියෙන විදිහටම කියන්නම්. මේක චුට්ටක් වෙනස් වෙයි 2026ට යනකොට. බට් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට මුලින්ම තියෙනවා මාස දෙකක ට්‍රේනින් පීරියඩ් එක. ඒකට අපි කියනවා ෆවුන්ඩේෂන් කාලය කියලා. ඒ කාලය ඇතුළත කරන්නේ දැන් මේක NVQ කට්ටියක් ඉන්නවා, A level කට්ටියක් ඉන්නවා. ඒ දෙගොල්ලොන්ට වෙන වෙනම තමයි උගන්වන්නේ. වෙන වෙනම උගන්වලා ඒ දෙගොල්ලොම එකම ලෙවල් එකකට ගන්න එක තමයි මේ ෆවුන්ඩේෂන් මාස දෙකේ කරන්නේ. NVQ level 5 පළවෙනි සෙමිස්ටර් එකේ ඔයාලට තියෙනවා විෂය 11. මේ විෂයන් 11ට සමහර විෂයන් වලට ප්‍රැක්ටිකල් තියෙනවා. සමහර විෂයන් තියරි විෂයන් තියෙනවා. NVQ level 5ෙම දෙවෙනි සෙමිස්ටර් එකේ ඔයාලට තියෙනවා විෂයන් 8ක්. හරිද? ඊළඟට ඉංග්‍රීසි කියන විෂය කොහොමත් පොදු විෂයක්. ඒක සෙමිස්ටර් දෙකකින්ම තියෙනවා. ඊට පස්සේ ඔයාලට NVQ level 5 ඉවරනට පස්සේ මාස 6ක ට්‍රේනින් කාලයක් හම්බ වෙනවා. ට්‍රේනින් කාලය ගැන මම ඊළඟට කතා කරන්නම්. මේ ට්‍රේනින් මාස 6 ඉවර වුණාට පස්සේ ඔයාලගේ NVQ level 6 එක පටන් ගන්නවා. 6 එකේ පළවෙනි සෙමිස්ටර් එකේ ඔයාලට තියෙනවා විෂයන් 9ක්. 6 එකේ දෙවෙනි සෙමිස්ටර් එකේ ඔයාලට තියෙනවා විෂයන් 7ක්. ඔයාලට ඕන දැන ගැනීම පිණිස ඔයාලට කනට ඇහිලා හුරු මොඩියුල් ටිකක් කියන්නම් ඔයාලට මේක උගන්වන්න. හරි. Electrical technology, manufacturing technology, engineering drawing, design of machine component ඔය වගේ සබ්ජෙක්ට් ටිකක් තියෙනවා. ට්‍රේනින් එක ගැන කිව්වොත් මේ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි හොයන කට්ටියට ඇත්තටම ට්‍රේනින් හොයාගන්න ලොකු අමාරුවක් නෑ. යාලට ට්‍රේනින් හොයාගන්න හරිම ලේසි. හැම ෆැක්ටරි එකම වගේ තියෙන ප්‍රොඩක්ෂන් එකනේ. එතකොට ඒහා සම්බන්ධව යාලට කොහොමවත් ට්‍රේනින් හොයාගන්න ලේසි. මගේ යාළුවෝ ඉන්න උදාහරණයක් විදිහට ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි කරපු සමහර හිටියන් නොරොච්චෝලේ ලක්විජේ පවර් ප්ලාන්ට් එකේ. ඔයගොල්ලෝ කියන්නේ නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය කියලා. ඒක ඊට පස්සේ ගාමන්ට් ෆැක්ටරි වලට ගිහපු කට්ටිය හිටියා. කොරිඩි චෙක් කරන්න සුපර්වයිසර්ලා විදියට හරි. ඒ වගේ පොසිෂන් වලට ගිහපු. මුලදී කියන්න බැරි වෙච්ච වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා A level වලින් මේකට ඇප්ලයි කරන්න හිතන් ඉන්නවා නම් ඔයාගේ O level ගණිතයට අඩුම තරමේ C සාමාර්ථයක්වත් තියෙන්න ඕන. ඊළඟ දේ තමයි මෙච්චර කල් යුනිවර්සිටි කොලෙජ් එකෙන් ඔයාලට ගන්න පුළුවන්කම තිබුණේ 6 නැෂනල් ඩිප්ලෝමා එකක් වෙනකම් විතරයි. HND එකක් වෙනකම් විතරයි. එතනින් එහාට ඔයා උපාධිය දක්වා කන්ටිනියු කරනවා නම් ඔයාට එක්කෝ වෙන ප්‍රයිවට් හරි එහෙම තමයි කරගන්න chance එක තිබුණේ. හරිද? අද උදේ මම මේක වීඩියෝ එක රෙකෝඩ් කරන්න කලින් මට දැනගන්න ලැබුණා. දැන් ඒක වෙනස් කරලා තියෙනවා. ඔයාට උපාධිය වෙනකම්ම ඔයාගේ යුනිවර්සිටි කොලෙජ් එකේ ඉඳගෙන
ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒක මම අද උදේ දැක්කේ නිවුස් එක. එලෙට ඒක තමයි මේ තියෙන්නේ. බොහෝ දුරට අපිට නැති වෙයි ඒක. හැබැයි සුපර් ජූනියර් බෙච් එක ඔයාලට ඒක තියෙයි. ඊළඟ ප්‍රශ්නේ තමයි මේක කරලා හම්බ වෙන රස්සා මොනවද? හරිද? මම කීපයක් කියන්නම්, මේ කීපයක් විතරයි. මීට හතක් ගොඩාක් රස්සා තියෙනවා මේක කරලා යන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් ඉන්ජිනියර්, manufacturing engineer, quality control engineer, process engineer, production supervisor, industrial technician. ඔය කියන ඩෙසිග්නේෂන් වලට ඔයාලට ජෙනරලි යන්න පුළුවන්. තව එතනින් එහාට දක්ෂතාවය මත ඔයාලට යන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එකෙන් මම ඉතින් කියවනවා ඔයාලට ට්‍රේනින් යන්න හොඳ ට්‍රේනින් ප්ලේස් එකක නොරොච්චෝලේ පවර් ප්ලාන්ට් එක. එන්නේ යාපනයේ මේ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි කරන්න ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න. ගිහින් එන්න. බයි.